ඊට වැඩිය හොඳයි. බම්මට හිකුවන පුත්තේ පුතා. නරකවසන කියන්න බෑවෙදන. ගලබොඩ අත්තේ බඩුසාර. බේබදුසාර. ගොන්සාර. මං උඹට කියන්නේ උඹට මොකටද බං ආරක්ෂාව? උඹ මේ රටට මොනවා කරාටද උඹට ආරක්ෂාව දෙන්නේ? කියනවා තම බැල්ම පහත හෙළන ලෙසත් තම පතිවත ආරක්ෂා කරන ලෙසත් විශ්වාස කළ ස්ත්‍රීන්ට පවසන්න ඔහු තම අලංකාරයේ පිටතට පෙනෙන දේ හැර අනිකුත් දේ හෙළිදරව් නොකළ යුතුය. තවද ඔහු තම උතුරුසලු තම පයෝදර මත දමා ගනිත්වා. තම ස්වාමි පුරුෂයන් තම පියවරුන් තම ස්වාමි පුරුෂයන්ගේ පියවරුන් තම පුත්‍රයන් තම ස්වාමි පුරුෂයන්ගේ පුත්‍රයන් තම සොහොයුරන් තම සොහොයුරියන්ගේ පුත්‍රයන් තම සොහොයුරියන්ගේ පුත්‍රයන් ස්ත්‍රීන් තමන්ට මෙහිමි වහලුන් පුරුෂයන්ගෙන් දැඩි මහලු විය හේතුවෙන් ස්ත්‍රීන් කෙරෙහි ඇල්මක් නැති සේවකයන්. ස්ත්‍රීන්ගේ රහස් අවයව ගැන අවබෝධයක් නැති කුඩා ළමුන් හැර අන් අයට ඔහු තම අලංකාරයේ හෙළිදරව් නොකළ යුතුය. තමන් සඟවා තබා ඇති අලංකාරය අන් අය දැනගත යුතු පිණිස තම පාදවලින් පොළවට ගසා නොඇවිදිය යුතුය. විශ්වාස කළ අයවල නුඹලා සියල්ලන්ම අල්ලාහ් වෙතට හැරෙන මෙමගින් නුඹලා ජය ලබන්නේ හිව. ඒක වර්ස් එකක්. මුස්ලිම් මිනිසුන්ගේ පල්ලි ටික ගිනි තිබ්බටද? රටේ ජාතිවාදී අධිකරාටද? රට ගිනි තිබ්බටද? රාජපක්ෂ පල්හොරුන්ට සිවුර විකුණනවටද? මහින්ද රාජපක්ෂ කියන නාකි මයිනා පල්හොරා ළඟදිත් උඹ බලන්න ගියානේ. අපි විශේෂයෙන් ජනාධිපතිතුමා බලන්න ආව හිටපු ජනාධිපතිතුමා අපේ පස්වෙනි විදාගේ ජනාධිපතිතුමා. මොකද එතුමා අපිට කවදාවත් අමතක කරන්න බැරි රාජ්‍ය නායකයෙක්. සියලු දේ පසකට තිබ්බත් අපි අපේ ජීවිතය ඇතුළේ දැකපු වීරයෙක්. ඊට හේතුවක් තියෙනවා. අපේ මුළු තරුණ කාලයම දිය වුණේ යුද්ධයත් එක්ක. ඒ යුදබිය මරබිය දැනුණු යුගයක ඒ යුදබියෙන් මරබියෙන් රට මුදවාගත යුතුයි කියන මතවාදය හදන්න අපේ මුළු යෞවනයේම දිය කළා. උඹ ඉන්න ඕනේ හිරගෙදර. යලිත් ඇවිල්ලා උඹ හදන්නේ මේ රට ගිනි තියන්න. උඹ ගැන දන්න ඔබට ගෑනු ඉන්නවනේ. ගෑනු ඉන්න උඹලට පවුල් ජීවිත ගත කරන උඹලට සිවුර ඉන්න පුළුවන්. ඒකට එකෙක්වත් අත තියන්නේ නැහැ නේ. හරි. ඊළඟට ඉදට බඩු දාලා ගහලා හෝටල් වල läගලා හරි. බලන්න පුළුවන් බීලා මාට්ටු උනාට පස්සේ පොලිසියෙන් බේරලා යන්න. හරි. උඹ ඇවිල්ලා තනි කර බේබද්දෙක් නේ. උඹට ගෝට තමයි එක රටක් එක නීතියක් එකේ සභාපතිකම දීලා උඹට ආරක්ෂාව දුන්නා. උඹට ඒ රාජපක්ෂලගේ සැප මේකෙන් හම්බෙන්නේ නැහැ. දැන් උඹලට තියෙන එක තමයි ප්‍රශ්නේ. අනුර කුමාරත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි උඹලට මේ ආණ්ඩුවේ මේ ජනාධිපතිගෙන් ඒ සැප ගන්න බෑ. ඒකේ වේදනාව තමයි උඹලට තියෙන්නේ. අර ඇමති නෑ මේ ඇමති නෑ මූ ඉන්නේ. හරි. දැන් මේ බුද්ධ ශාසනය ඉවරයි එක කාලෙට. පාස්කු මිනිමරුව මම දන්නවා. මගෙන් අහපන්. 300කට ආසන්න ප්‍රමාණයක් මරාගෙන මැරුණු රටක ඒ මරාගෙන මැරිච්ච උදවිය සම්බන්ධයෙන් චෝදනා ලැබපු ඒ සංවිධානවල නායකයන් සහ මහමොළොක්කරුවන් හැටියට ක්‍රියා කරපු අය නිදහස් කර ගැනීමට නීතිය පැත්තෙන් උපකාර කරපු සියලුම දෙනා නීතිඥ හාරිස් ඇතුළු ඔහු තමයි ජමාත් ඉස්ලාම් ව්‍යාපාරයේ ලේකම්. ඒගොල්ලෝ හිරිකිතයක් නැතුව ඉන්නවා ආණ්ඩුවත් එක්ක. මේ ඒ කියන්නේ 300ක් විතර මරපු කට්ටිය. ඒ ටීම් එක. ලැජ්ජ නැද්ද? දැන් පද්මෙත් එක්ක ඉන්න නිලියෝ යන හොයනවා. මට නම් විලිලැජ්ජයි. මම කියන්නේ දැන් පද්මේ අහුවෙච්ච නිසානේ ඔය. දැන් අපි හිතමුකෝ අහුන් නැත්තම් ඊළඟ අවුරුදු ඉස්සරත් ඔය නළුලියෝ යන්නේ නැද්ද ගිහිල්ලා කාලා බීලා මේ මොනවාද කඹ ඇදලා කොට්ටපොර ගහලා අලියට හැතිලා එන්නේ නැද්ද මහත්තයෝ? ඒ ඩුබායි වලට තියෙන කවුරුත් යනවනේ. ඉතින් යන වෙලාවට කවුද දන්නේ මේ පාතාලෙක් කෙනා මේ හවලා මේ එහෙම මේ කොහරි ගහන්නේ නැහනේ මාක් එක. ඉතින් මිනිස්සු ඇසුරු කරනවා. ඉතින් මම අපි ඉල්ලන්න ඕන. ඒක ඔබට වෙන්න පුළුවන් මාධ්‍යවේදියෙක් හැටියට. කොහේ හරි ඔය පාටියකට කොහේ හරි ගිහුවාම හොටෙල් එකකට ගිහුවාම කොහොමද මාධ්‍යවේදියෙක් කියලා ෆොටෝයක් ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ 100 ඩියරන් ගෙනනවද? ෆොටෝ අපිත් එක්ක ෆොටෝ ගන්නවද? දැන් මම දන්නවත් මොන තරම් අය මේ මුස්ලිම් කොල්ලෝ සමහර තැන්වල ගමන් බිම යනකොට මේ වාහන නවත්තලා සාදු කින්තුරයක් ගමු කියලා ෆොටෝ ගන්නවා. හෙට අහුනොත් ඌ මොකක් හරි මේ ත්‍රස්තකාලියට සම්බන්ධ වෙනවා ත්‍රස්වාදී තියනවද? මොනවද මේ වැඩ? අයියේ මේ වගේ මහත්ය මේ වගේ වැඩ වලින් වෙන්නේ මේවා නිකන් සරල වෙන එක. මේ කරන මෝඩ වැඩ වලින් වෙන්නේ අභිප්‍රේරණයක් ඇති වෙනවා. අපිටත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම හරිනම් කරන්න ඕන මොකද්ද? මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. මොකද CCD එකක් තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ කොට්ටාසිකයි අර කොට්ටාසි මේ කොට්ටාසි මේ රටේ මහජනතාවගේ සල්ලි වලින් බදු මුදලින් මේ ආරක්ෂක අංශ වලට පඩි ගෙවන්නේ අහවල් මේ ටෙලිග්‍රාම අධිපති ගන්න නෙවෙයි. රට පුරාම ගන්න දෙයක් නැහැ. කුඩු කසිප්පු ගංජා පාතාල මිනි මරනවා. හරි. හැබැයි රටේ උසම සමාධි පිළිම හදනවා.
පිළිම වලට වඩා යකෝ රටේ මිනිස්සු හැදෙන්න ඕන. පන්සල් දියුණු වෙලා විතරක් මදි. ගමේ මිනිස්සුත් හැදෙන්න ඕන. ගම දියුණු වෙන්න ඕන. දැන් ටික ටික අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මේ පරහැත්ත හොරු ටික අල්ලගෙන යනවා. කුඩු පාතාල නතර කරගෙන යනවා. දැන් මේ බේබද්දන්ට ඉත්තෑ කන්දේ මාගල් කන්දේ මුන්ට දරා ගන්න බෑ. එන්නලු 21 නොවැම්බර් 21 කාවද එවන්න ඕන? හරක්ද? රටේ මිනිස්සුන්ට පිස්සුද? පිස්සුවක් තියනවා නම් හොඳයි මුන්ට රැවටෙන්න. හරි? රට ගිනි තියන්න දෙන්නේ නැහැ. පල් හොරෙකුට බලට ඕන අර නෑමල් හතර වටේ මර ජැක්සන්ලගේ දුවලත් එක්ක හනිමුන් ගියපු එක. හොර මයින්නගේ පුතා. රටේ රජ කරවන්නද බලට ඕනේ? ඒ මොකටද? බලට නඩුවලින් බේරෙන්න. අර හිරේ ඉන්න මහින්දානන්දව එළියට ගන්න. හරි හිරේ යන්න ඉන්න කෙහෙලියලව බේර ගන්න. සසීන්ද්‍ර රාජපක්ෂරව බේර ගන්න. ඒකටද බලට නොවැම්බර් 21 එන්න ඕන. රටේ මිනිසුන්ට පුන්නක්කු දෙන්න ඕන පුන්නක්කු. තනකොළ දෙන්න ඕන තනකොළ. හරි? උඹලා රටක් රැවටුවා. උඹට එක රටක් එක නීතියක් එකේ සභාපතිකම දීලා අවශ්‍ය කරන දේවල් සැප සම්පත් දුන්නාම උඹලට රටේ මිනිස්සු මතක නැහැ. අනිත් එක අතුරුලිය රතනයි උඹයි පාර්ලිමේන්තු අසුනට මරාගත්තනේ. උඹට සභාපතිකම දුන්නාට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් මතක නැහැ. හරි? උඹලා වගේ පල් හොරු තමයි මේ රටේ වෙනෙවුන් නැත්තම් හොඳයි. අංග රජා. උඹලා ඇවිල්ලා සිවුරු දාගෙන හොරුන්ට කඩ යන තක්කඩි. බොලාගේ සිවුරු ගලවලා ගහන්න ඕන. දැන් ඔබ කිව්වේ මාව හොයාගෙන එනවා කියවනේ වරෙන්. පුළුවන් නම් වරෙන් තෝ පෙති ගන්නවා පෙති. බලාගෙන ඉන්නේ කො තාම නෑනේ. එනකම් බලාගෙන ඉන්නේ පල් හොරු. බොලා වගේ උන් තියාගෙන ඉන්න මහානායකලට ගහන්න ඕන. උන් බොලාට බයයි. උන්ට පුළුවන් මාව එලවන්න විතරයි. ඔබට මොන ආරක්ෂාවද? හරි? ඔබට වඩා ආරක්ෂාව දෙන්න ඕන තරම් මිනිස්සු මේ රටේ ඉන්නවා. මූට විතරක් ආරක්ෂාව දෙන්න එපා. රටට මොනවා කරාටද? රට ගිනි තිබ්බටද? රට ආපස්සට ඇද්දටද? හරි? දෙපැත්තට බදලා මිනිස්සු බෙදලා කොටවලා විනාශකාරද? නිසා ඥානසාර දැන්වත් පැත්තකට වෙලා පාඩු හිටපන්.